සුබ දවසක් වේවා සියලුම දෙනාට. ඉතින් මං අද ඔයාට අරගෙන ආවේ අටුකොස් වලින් කොස් මැල්ලුමක් රසට හදාගන්න විදිහ. කොස් තියෙන කාලෙට පුළුවන් හොඳට පැහුණු කොස් මදුළු අරගෙන තීරු විදිහට කපලා අවුවේ වේල ගන්න. ඉතින් මේ තියෙන්නේ එහෙම වේලගත්ත කොස්. මුලින්ම කරන්නේ අටුකොස් ටිකට වතුර ටිකක් දාලා පැයක් විතර හොඳට පෙඟෙන්න තියාගන්නවා. ඉතින් පෙඟෙන්න තියාගෙන පොඩි කෑලි වලට මේ විදිහට කපා ගන්නවා. ඊට පස්සේ කහ ලුණු ටිකක් දාලා හොඳින් කලවම් කරලා ටික වෙලාවක් මේ කොස් ටික තඹ ගන්න ඕනි. ඊට පස්සේ කරන්නේ අපි ගත්ත කොස් ප්‍රමාණයට අනුව පොල් ටිකක් අරගෙන ඒකට ගම්බිරිස් කහ එකතු කරලා හොඳින් අතින් මිශ්‍ර කරගන්නවා. ඉතින් මම මේ වෙලාවදී ලුණුත් එකතු කරගත්තා. ඊට පස්සේ විනාඩි 10ක් විතර හොඳින් තඹගත්ත කොස් ටිකට අපි කහ ලුණු ගම්බිරිස් අතගාගත්ත පොල් ටික එකතු කරගන්නවා. පොල් මිශ්‍ර කරගත්ත කොස් ටික ඒ භාජනයෙන් ඉවත් කරලා ඒ ඇතුළියටම මේ විදිහට පොල් තෙල් ටිකක් එකතු කරලා අබ ඇට ටිකක් මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් අබ ඇට ටික පිපිරීගෙන එනකොට ඉඟුරු සුදු ලුණු ටිකක් හොඳින් තලාගෙන එකතු කරගෙන ඊට පස්සේ අපි කපාගත්ත බීලුණු කරපිංචා ඒ වගේම වියලි මිරිස් කරල් 3ක් විතර මේකට එකතු කරලා හොඳින් ටෙම්පරාදු කරගන්නවා. ඉතින් දැන් අපි මේ හදන්නේ අපි හදාගත්ත කොස් මැල්ලුම ටෙම්පරාදු කරගන්න. ඉතින් මේ විදිහට කොස් මැල්ලුම හදාගත්තාම හරිම රසයි. කොස් නැති කාලෙටත් ඔයාට පුළුවන් කොස් ටිකක් අවුවේ වේලලා අටුකොස් හදලා තියාගෙන මේ විදිහට ආහාරයට ගන්න. ඒ වගේම මේ තෙම්පරාදුව හදාගන්නකොට උම්බලකට කෑලි ටිකක් එකතු කරගන්න. එතකොට කොස් මැල්ලුම තවත් රසවත් වෙනවා. මේ විදිහට කුරුඳු කුඩු ටිකක් එකතු කරලා අවසානයේට පොල් එක මිශ්‍ර කරගත්ත කොස් ටික අපි මේ ලුණු තෙම්පරාදුවට දාගන්නවා. ඉතින් මේ වෙලාවේ හරිම සුවඳක් තමයි තියෙන්නේ. ඔයත් මේ විදිහට අනිවාර්යයෙන්ම හදලා රස බලන්න. ඉතින් අවසානයේට කොස් මැල්ලුම නිවුනට පස්සේ දෙහි යුෂ ටිකක් එකතු කරලා හොඳින් කලවම් කරගන්න. ඉතින් මේ විදිහට තමයි මම අද රසම රස කොස් මැල්ලුමක් අටුකොස් වලින් හදාගත්තේ. ඉතින් අවාරටත් අපිට කොස් නැති වුණාට මේ විදිහට හදලා කොස් මැල්ලුමක රස බලන්න පුළුවන්. ඉතින් වෙනද වගේම අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඔයාට ගොඩාක් ස්තුතියි. ඉතින් මගේ channel එක තවමත් subscribe කළේ නැත්නම් අනිවාර්යයෙන්ම channel එකත් subscribe කරගෙනම යන්න. ඉතින් මගේ වීඩියෝ එකට කැමති නම් like එක උත් දාගෙනම යන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. ඔයාට සුබ දවසක්.